සුබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මගේ යාළුවෝ හැම දෙනෙක්ටම. ඉතින් print on demand websites ගැන කතා කරන SL Mr. Brother YouTube channel එකට ඔයාව අදත් ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම ඔයාලට දිගින් දිගටම playlist අරගෙන ඇවිල්ලා print on demand websites ගැන ඔයාලට explain කරා. ඒ වගේම Redbubble ගැන, TeePublic ගැන, Printable ගැන, සසල් ගැන මම වීඩියෝස් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් අද කතා කරන්නේ සසල් කියන වෙබ්සයිට් එක ගැන. සසල් කියන වෙබ්සයිට් එක මොකක්ද හරියටම? මේක global print on demand marketplace එකක්. සසල් වෙබ්සයිට් එකේ අපිට පුළුවන් සක්සස් වෙන්න. ඉතින් මගේ කලින් වීඩියෝ එක ඔයා බැලුවොත් මම earn කරපු payments එක පවා මම ඔයාලට proof ගෙනල්ලා පෙන්නලා දීලා තියෙනවා. ඉතින් මේක බලලා ඔයාලට පුළුවන් හොඳ motivation එකක් ගන්න. ඉතින් ඔයා වීඩියෝ එක බැලුවේ නැත්නම් මේ pin එකෙන් ඔයා වීඩියෝ එක ගිහලා බලන්න. ඊට පස්සේ ඔයාලට මේ වීඩියෝ එකෙන් සසල් කියන වෙබ්සයිට් එකේ ඔයාලට සක්සස් වෙන්න පුළුවන් කියන එක ගැන හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට කතා කරන්නේ කොහොමද අපි සසල් account එකක් හදන්නේ. සසල් කියන වෙබ්සයිට් එකේ අපි register වෙන්නේ කොහොමද? හරි විදිහට register වෙන්නේ කොහොමද කියන එක ගැන තමයි අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ. ඉතින් මගේ වීඩියෝස් බලන ඔයා දන්නවා මේ මම ගේන වීඩියෝස් කිසිම කෙනෙකුට අසාධාරණයක් නොවෙන්න මුලින් ඉඳලම A to Z මම කියලා දෙනවා. ඉතින් මේ වීඩියෝ එක මුලින් ඉඳලම බලන්න. ඒ වගේම මේ වීඩියෝ එකේ මම කතා කරන දේවල්, ඒ වගේම රෙජිස්ටර් වෙන හැටි, ඒ වගේම ඩිසයින් එකක් අප්ලෝඩ් කරන හැටි, ඩිසයින් එක කස්ටමයිස් කරන්න පුළුවන් විදිහට අපි කොහොමද ඒක හදන හැටි, මේ හැම දෙයක්ම මම කතා කරනවා. ඉතින් මේ වීඩියෝ එක ගොඩක් දිග වීඩියෝ එකක් වෙයි. හැබැයි මේ වීඩියෝ එක ගොඩක් වඩා ප්‍රයෝජනවත් වීඩියෝ එකක් වෙයි. ඒක නිසා සසල් කියන වෙබ්සයිට් එකේ ඔයාලට සක්සස් වෙන්න ඕන නම් මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. මේ වීඩියෝ එකෙන් ඔයාලට ගන්න දේවල් ගොඩක් තියෙනවා කියලා මට කියන්න පුළුවන්. මොකද මගේ එක්ස්පීරියන්ස් එක තමයි මම ඔයාලට ෂෙයා කරන්නේ. මම මේ earn කරපු විදිහ, මම මේ ස්ටෝර් එක හදපු විදිහ, කස්ටමයිස් කරපු විදිහ, සෙටප් කරපු විදිහ, ඒ හැම දෙයක්ම මේ වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙනවා. ඉතින් වීඩියෝ එක දිග වුණාට කමන්නේ. වීඩියෝ එකේ ඉවර වෙනකම්ම බලන්න කියලා මම ඔයාගෙන් ආදරෙන් ගෞරවයෙන් ඉල්ලනවා. මුලින්ම අපි Google එකට ගිහිල්ලා sasal.com කියන වෙබ්සයිට් එකට යනවා. ඉතින් මේ පළවෙනියටම ස්පොන්සර්ඩ් කියන වෙබ්සයිට් එක නැතුව ඊට පහළින් තියෙන වෙබ්සයිට් එකක් official sasal එක sasal.com කියන වෙබ්සයිට් එක අපි ක්ලික් කරනවා. ඊට පස්සේ අපි වෙබ්සයිට් එක ලෝඩ් වෙනවා. ඉතින් මම සරලව කියලා දෙනවා හැම දිනාටම තේරුම් ගන්න පුළුවන් විදියට ඒක ගැන මුකුත් හිතන්න එපා. ඔයා දන්න කෙනෙක් නම් පොඩක් ඉවසීමෙන් බලාගෙන ඉන්න. ඉතින් මේ තමයි සසල් ඉන්ටර්ෆේස් එක. මෙතන sell on sasal කියලා බටන් එකක් තියෙනවා. ඒක එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාට රෙජිස්ටර් වෙන ඉන්ටර්ෆේස් එක එයි. ඉතින් අපිට පුළුවන් ඊට පස්සේ රෙජිස්ටර් වෙන්න. මෙතන sign up කියලා දිනවා ඊමේල් එක දීලා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් Facebook කරා, නැත්නම් ඔයාගේ Google account එක කරා, නැත්නම් Apple account එක කරා අපිට රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට Gmail එක දීලා මම මෙතන continue කියන බටන් එක ඔබනවා. ඒ කියන්නේ රෙජිස්ටර් වෙන්න Gmail address එක මම මෙතෙන්ට ලබා දෙනවා. ඊට පස්සේ continue බටන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාලට මෙතන පාස්වර්ඩ් එකක් දෙන්න පුළුවන්. මෙතන strong password එකක් auto generate කරලා දෙනවා. හැබැයි අපිට ඒකම දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් customize කරලා ඔයාලට වාගේ password එකක් දෙන්නත් පුළුවන්. ඉතින් මම මේ විදිහට customize කරලා password එකක් දීලා create account කියන එක click කරනවා. ඊට පස්සේ ඔයාලට welcome screen එක එනවා. ඉතින් මෙතනදී පුළුවන් ඔයාගේ full name එක, last name එක දෙන්න. ඉතින් මෙතෙන්ට ඔයා name එක දෙනකොට මේ name එක ඔයාගේ ඇත්ත නම දෙන්න. full name එකයි last name එකයි ඇත්ත නමම දෙන්න. මොකද ඔයාට සසල් account එකයි හදන්න පුළුවන්. ඉතින් මේ හදන account එක අපි හරියට හදන්න ඕනේ අපේ ඇත්ත details දීලා. මොකද අපි payouts ගන්නකොට අපි හරියට නම දීලා තියෙන්න ඕනේ. මොකද ඒ නමයි අපි tax form එක fill කරන්න ඕනේ. ඒ හැමදේම same වෙන්න ඕනේ. ඒක නිසා තමයි ඒක මම හරියට දෙන්න කිව්වේ. ඊට පස්සේ requirement එකක් විදිහට verified your email address කියලා එනවා. ඊට පස්සේ මෙතන continue කියලා තියෙනවා. මේක continue කරන්න. ඊට පස්සේ check your email කියලා එනවා. එතකොට ඔයා register වෙච්ච email address එක අදාළ Gmail එකට ගිහිල්ලා බලන්න. ඒ Gmail එකේ මොකක්ද ඇවිල්ලා තියෙන ඊමේල් එක කියලා. ඊට පස්සේ මෙතන පළවෙනිටම ඇවිල්ලා තියෙනවා මට welcome to sasal කියලා මේ ඊමේල් එක. ඊට පස්සේ මට ඇවිල්ලා තියෙනවා please verify your email address කියලා. ඊට පස්සේ මෙතන valid email address කියලා තියෙනවා. මම මේක ක්ලික් කරනවා. ඉතින් මේ දේවල් ඔයාලට ගොඩක් සරලව තමයි මම කියලා දෙන්නේ. ඉතින් ඔයාලට පැහැදිලි ඇති මම කියලා දෙන්නේ. ඊට පස්සේ your email address is now verified කියලා එනවා. ඊට පස්සේ ඔයා okay කරන්න.
ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් සසල් ස්ටෝර් එක ඕපන් කරන්න කියලා ඇවිල්ලා තිනවා. එතනදී මෙතන තියෙනවා enter store name කියලා. ඉතින් මෙතන ඔයාගේ ස්ටෝර් එකට, ඒ කියන්නේ දැන් ඔයා සසල් එකේ කරන niche එකට අදාළව මොකක් හරි ස්ටෝර් name එකක්. ඒ කියන්නේ ඔයා හිතන්නකෝ ඔයා කරන්නේ ස්පෝර්ට්ස් පැත්තෙන් කියලා. ස්පෝර්ට්ස් පැත්තෙන් මොන හරි ඩිසයින් හදනවා නම් ඔයාට තියෙන්නේ ස්පෝර්ට්ස් පැත්තෙන් මොන හරි මොකක් හරි නමක් තෝරගෙන ඔයාට මෙතන ස්ටෝර් name එක විදිහට දෙන්න. ඉතින් මේක ඔයා මේ දැන් දෙන ස්ටෝර් name එක ඔයාට හැමදාම කරන්න ඕනේ කියලා එකක් නැහැ. ඔයාට තව ස්ටෝර්ස් හදන්න පුළුවන්. දැනට ඔයා ස්ටෝර් නේම් එකක් විදිහට ඔයා කැමති නිච් එකකට අදාළව ස්ටෝර් නේම් එකක් මේ විදිහට දෙන්න. ඉතින් මෙතනින් බලා ගන්න පුළුවන් available ද කියලා බලාගෙන, ඒ කියන්නේ මේ නේම් එකට අපි වෙන ස්ටෝර්ස් තියෙනවා නම් ඒක අපිට දෙන්නේ නැහැ. ඉතින් available ද කියලා බලන්න ඕනේ. ස්ටෝර් නේම් එක අපි ටයිප් කරලා බලලා. ඊට පස්සේ මෙතනදී edit store information කියලා එනවා. ඉතින් store name එක පෙන්නනවා. ඊට පස්සේ මෙතන පහළ tagline කියලා වෙනවා. ඉතින් මේ ඔයා කරන niche එකට අදාළවනේ ඔය නම දුන්නේ. ඉතින් ඊට අදාළව tagline එකක් දෙන්න ඕනේ. කියන්නේ දැන් මේ sports කියන niche එකට අදාළව මම නම දුන්නා නම් ඊට අදාළව tagline එකක් දෙන්න ඕනේ. ඒ මේ ස්පෝර්ට්ස් කියන එකට අදාළව. ඒ කියන්නේ මොන වගේ ස්පෝර්ට්ස්ද ඔයාගේ ස්ටෝර් එකේ කරන්න කියන එක තමයි මෙයාලා අදහස් කරන්නේ. ඉතින් මම මෙතන ස්පෝර්ට්ස් ලවර්ස් කියලා මම මේ විදිහට ෂෝට් විදිහට පොඩි ටැග්ලයින් එකක් දෙනවා. ඊට පස්සේ මෙතන abouts කියලා අහනවා. ඒ කියන්නේ ඔයා ගැන. ඉතින් ඔයා මොන වගේ ඩිසයින්ස්ද මොන වගේ මාධ්‍ය හරහාද ඔයා ඩිසයින් කරනවා? පේන්ටින්ග්ද නැත්නම් ඔයා ඩිජිටල් ආර්ට්ද නැත්නම් ෆොටෝග්‍රැෆිද මොන වගේ දේවල්ද? ඒ කියන්නේ මොනවද ඔයා ගැන කොහොමද කියලා ඔයා ගැන විස්තර කරන්න කියලා කියන්නේ. ඉතින් මම මෙතන ඒ විස්තරය දෙන්නේ නැහැ. මම මෙතන welcome to my shop කියලා මම මේ විදිහට ඊට පස්සේ ඉතින් මම මේ විදිහට welcome to my shop කියලා මම මෙතන දීලා මෙතන store banner image එකක් ඉල්ලනවා. ඉතින් මෙතන ස්ටෝර් එකට අපි banner image එකක් දෙන්න ඕනේ. කියන්නේ දැන් අපි ස්පෝර්ට්ස් කියන niche එකට අදාළවනේ කරන්නේ. ඉතින් මට පුළුවන් මේ banner එකට image එකක් දෙන්න. ඉතින් මම මේ විදිහට අප්ලෝඩ් කරනවා මගේ කම්පියුටර් එකකින් image එකක්. ඊට පස්සේ මම මේ image එක මගේ banner එක විදිහට මේ විදිහට දෙනවා. ඉතින් මෙතන ratio එක දාලා තියෙනවා. ඒ ratio එකට හදන්න මම මේ ratio එකත් ඔයාලට mention කරන්නම්. ඉතින් මේ ratio එකට ඔයා design එක හදලා මෙතෙන්ට upload කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන tags දෙන්න. ඉතින් මෙතන ඒ කියන්නේ ඔයා කරන niche එකට අදාළව tags දෙන්න පුළුවන්. ඉතින් මෙතන tags පහක් දෙන්න පුළුවන්. මම මෙතන මේ විදිහට tags කීපයක් ලබා දෙනවා. ඉතින් ඔයාටත් ඔයාගේ niche එකට අදාළව මේ tags දෙන්න පුළුවන්. ඉතින් A to Z මේ හැමදේම මම කියලා දෙනවා. ඒක වීඩියෝ එක පොඩක් දිග වෙන්නේ. ඉතින් ඒ වුණාට වීඩියෝ එකේදී ගොඩක් කරුණු කතා කරනවා, ගොඩක් දේවල් කතා කරනවා. ඒ හින්දා වීඩියෝ එකේ ඉවරනකම්ම බලන්න. වීඩියෝ එකේ ගොඩක් ඔයාට වැදගත් වෙන කරුණු තමයි හැමදේම කතා කරන්නේ. ඊට පස්සේ මෙතන location information කියලා තියෙනවා. ඉතින් මම මේ location information එකටත් ඇත්තම තොරතුරු දෙනවා. ඉතින් ඇත්ත තොරතුරු ඔයා දෙන්න. ඔයාගේ city එක, ඊට පස්සේ state province එක, ඒ දෙක හැමදේම දෙන්න. country එකත් ශ්‍රී ලංකා කියලා අනිවාර්යයෙන්ම දෙන්න. මෙතන කිසිම බොරුවක් කරන්න එපා. හරි ඒ කියන්නේ ඔයාගේ ඇත්තම තොරතුරු දෙන්න. ඉතින් ඔයා දැනට සසල් ස්ටෝර් එකක් හදලා නැත්නම් ඔයාට දැනට ඔයාගේ ඇත්ත තොරතුරු ඔයාගේ හරිම තොරතුරු දීලා මේ විදිහට ස්ටෝර් එක ඔයා සෙටප් කරගන්න. හරි මම මෙතන country එක ශ්‍රී ලංකා කියලා මේ විදිහට දෙනවා. මේ විදිහට දීලා you are successful create your stores කියලා message එක එනවා. ඊට පස්සේ start design products කියලා මේ විදිහට අපිට message එකක් pop up කරනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට දැන් බලා ගන්න පුළුවන් create your own කියලා දිනවා. දැන් මේ තියෙන්නේ ඔයාට හදන්න පුළුවන් products. ඉතින් මේ products වලට ඔයාගේ design එක දාන්න පුළුවන්. මෙතන accessories තියෙනවා, baby and kids item කියන තියෙනවා, cloth and shoes තියෙනවා, ඊට පස්සේ craft party items මේ වගේ ගොඩාක් දේවල් මෙතන තියෙනවා. මෙතනදී payments settings වලට ගියාට පස්සේ මෙතන PayPal වලින් තමයි අපිට payouts ගන්න ඕනේ. ඉතින් ඔයාට PayPal account එකක් තියෙනවා නම් දැනට ඔයා ඒ PayPal account එක මෙතෙන්ට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට check එකක් විදියට ගන්නත් පුළුවන්. ඉතින් මෙතන pay information එකට ඔයාගේ හරි ඇත්ත තොරතුරු දෙන්න. මෙතන ඇත්තම තොරතුරු දෙන්න. හරි address එක, ඒ වගේම city එක, state, zip code, phone number ඔය හැම දෙයක්ම දෙන්න. ඊට පස්සේ වැදගත්ම දෙයක් තමයි මේ tax information කියන එක. ඊට පස්සේ ඔයා කොහෙද ඉන්නේ කියලා අහනවා. ඔයා මොන රටේද ඉන්නේ? ඒ හැම දෙයක්ම මෙතෙන්ට දෙන්න ඕනේ. ඉතින් මේවා මෙතන ශ්‍රී ලංකායි කියලා අනිවාර්යයෙන්ම දෙන්න. ඊට පස්සේ මෙතන ඉන්ඩිවිජුවල් යටතේ ඔයාට පුළුවන් මේ W8BN ෆෝම් එක
ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ මේ ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඊට පස්සේ අපිට ටැක්ස් ඉන්ෆෝමේෂන් ෆිල් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි ඇමරිකා එක්සත් ජනපදයෙන් පිට ඉන්න අය හැටියට අපිට තියෙනවා අපි ටැක්ස් අපි ගෙවනවද ටැක්ස් බදු පිළිබඳව ඒගොල්ලන්ට තොරතුරු අපි දෙන්න ඕනේ. ඉතින් අපි කොච්චර බද්දක් ගෙවනවද මේ හැමදේම ඒගොල්ලන්ට දෙන්න ඕනේ. ඒගොල්ලෝ දෙන ඒ W8BN ෆෝම් එක අපි හරියට ෆිල් කරලා ඒගොල්ලන්ට සබ්මිට් කරන්න ඕනේ. ඉතින් මම මේ W8BN ෆෝම් එක ෆිල් කරන විදිහ ගැන තව අලුත් වීඩියෝ එකක් ගේන්නම්. ඒ වීඩියෝ එකේදී ඒ ෆෝම් එක හරියට ෆිල් කරන විදිහ ගැන මම ඔයාලට කියලා දෙන්නම්. ඒ විදිහට බලාගෙන ඔයාත් ඔයාගේ ෆෝම් එක ෆිල් කරලා ඔයා සබ්මිට් කරන්න. ඉතින් මේ දේවල් හරියට කරොත් තමයි ඔයාට පේ අවුට් එක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැනට හදිසි නෑ. ඒ නිසා දැනට ඔයා මේ විදිහට account එක set up කරගන්න මම ෆෝම් එක fill කරන එක ගැන වීඩියෝ එකක් ඉස්සරහට අරගෙන එන්නම්. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මේ W8BN ෆෝම් එක මොකක්ද කියලා. ඉතින් මේ තියෙන්නේ ෆෝම් එක. ඉතින් මේ ෆෝම් එකේ තියෙන මේ තොරතුරු part 1 part 2 part 3 කියන කොටස් ටික අපි හරියටම ප්‍රතිශතත් එක්ක අපි ඒගොල්ලන්ට ෆිල් කරලා දෙන්න ඕනේ. ඉතින් මේක වෙනත් ටැක්ස් ෆෝම් ෆිල් කරනවට වඩා වෙනස් විදිහක් තියෙන්නේ. මේක හරියටම ෆිල් කරන්න ඕනේ. පොඩ්ඩක් හරි වැරදුනොත් මේගොල්ලෝ රිජෙක්ට් කරනවා. එහෙම වුණොත් අපිට නැවත ෆිල් කරලා දාන්න ඕනේ. එතකොට දැන් මේකේ තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි මේ ටැක්ස් ෆෝම් එක ෆිල් කරලා දාපුවාම ඒගොල්ලෝ රිවිව් කරන්න ලොකු කාලයක් ගන්නවා. මොකද ලොකු පිරිසක් මේ සසල් කියන වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙනවා. ඒ වගේම ටැක්ස් ෆෝම් ඒගොල්ලෝ රිවිව් කරන්න ඕනේ. ඒක හරියටම බලන්න ඕනේ. ඉතින් ඒක නිසා ලොකු කාලයක් යනවා. එක ටැක්ස් ෆෝම් එකක් අපි දීලා රිවිව් කරන්න මාස 2ක් 3ක් වගේ කාලයක් ගන්නවා සමහර වෙලාවට. මම account එක හදනකොට ඒ වගේ කාලයක් ගත්තා. හැබැයි දැන් ඒක වෙනස් වෙන්න පුළුවන්. මේ වීඩියෝ එක බලන කාලේ වෙනකොට ඔයාලට වෙනස් වෙන්න පුළුවන්. හරි අපි හරි විදිහටම ටැක්ස් ෆෝම් එක ෆිල් කරපුවාම එකපාරින්ම අපේ ටැක්ස් ෆෝම් එක ඒගොල්ලෝ අප්‍රූව් කරනවා. ඉතින් ඒක නිසා මම ඔයාලට හරි විදිහටම කියලා දෙන්නම් ටැක්ස් ෆෝම් එක ෆිල් කරන්න කොහොමද කියලා. ඊට පස්සේ මෙතන pay outs අපිට ගන්න පුළුවන් $100. ඉතින් normally අපිට $50 දවස් 45ක් ඇතුළත ඒ කියන්නේ මාසයක් ඇතුළත අපිට පුළුවන් $50ක් හරි $100ක් හරි කැමති ගාණක් අපිට ගන්න පුළුවන් USD. ඒ වගේම මෙතනදී චෙක් එකක් විදිහට ගන්නත් පුළුවන්. ඉතින් චෙක් එකක් විදිහට ගන්න අවශ්‍ය නැහැ. PayPal හරහා අපිට සල්ලි ගන්න පුළුවන්. ඒක නිසා PayPal account එකක් හදාගන්න ඒක මම කියලා දෙන්නම්. ඒ වගේම PayPal account හදන විදිය ඕන තරම් වීඩියෝස් තියෙනවා. ඒ වීඩියෝස් බලලා හදාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන verify your account කියලා එනවා. ඉතින් මේක තමයි මම ඔයාලට කිව්වේ මේ phone number verification එක. ඊට පස්සේ verify your phone number කියලා එනවා. ඉතින් මෙතනදී ඔයා බලන්න. ඉතින් මෙතනදී ශ්‍රී ලංකා කියන country එක මෙතනදී පෙන්වන්නේ නැහැ. ඉතින් අපේ country එක මෙතනදී පෙන්වන්නේ නැහැ. ඔයාලට මෙතන පහළට ගිහලා බලන්න පුළුවන් ශ්‍රී ලංකාව කියන country එක නැහැ. එතකොට අපි phone number එක verify කරගන්න එක අත්‍යවශ්‍යම දෙයක්. හරි. එතකොට මෙතනදී කියනවා අපි OTP code එකක් අපේ phone number එක දුන්නාට පස්සේ OTP code එකක් එනවා. ඉතින් OTP code එක අපි මේ website එකට දුන්නාට පස්සේ ඒගොල්ලෝ අපිව verify කරගන්නවා. ඉතින් මෙතනදී ඒගොල්ලෝ දීලා තියෙන option එකක් විදිහට don't see your country list in the drop down කියලා. මේකෙදී අපිට manual අපේ country එක දීලා අපිට තියෙන්නේ manual මේක verify කරගන්න. click here කියලා තියෙනවා. ඉතින් ඒක click කරන්න. ඊට පස්සේ ආව pop up වෙනවා help center එකට. එතන පෙන්නනවා SMS accounts verification overview කියලා. එතනදී ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන අර පරණ country list එකමයි පෙන්නන්නේ. ඉතින් එතනදී ශ්‍රී ලංකාව කියන එක පෙන්නන්නේ නැහැ. එතනදී ඔයාලට පුළුවන් එතන manual country verification එක කරන්න contact us කියලා තියෙනවා. ඉතින් contact us කියන එක ඔයා click කරන්න ඕනේ. ඉතින් ඔයා ලංකාවේ ඉන්න කෙනෙක්ට නම් තමයි මේක මම කියන්නේ. ඒ වගේම ඔයා ලංකාවෙන් පිට රටේ ඉඳගෙන මේ වීඩියෝ එක බලනවා නම් ඔයාට ඒක අදාළ වෙන්නේ නැහැ. ඔයාට ඔයාගේ ඇත්ත තොරතුරු ඔයාගේ ඉන්න රටේ තොරතුරු දීලා මේක මේව කරන්න පුළුවන්. ඉතින් මම contact us කියන එකට ගියාට පස්සේ මෙතන ask question කියලා එනවා. ඊට පස්සේ මෙතන ඔයා topic එක විදිහට my account creator inquiry කියන එක දෙන්න. ඊට පස්සේ get tell more us කියන එක යටතේ general account question කියන එක දෙන්න. thanks but I still need help කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාගේ name එක පෙන්නනවා. ඒ වගේම ඔයාගේ email address එක පෙන්නනවා. subject එක විදිහට ඔයා දුන්නු general account question කියන එක පෙන්නනවා. එතන message එකක් type කරන්න ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔය message එකේදී ඔයා කියන්න ඕනේ ඔයාගේ account එක verify කරගන්න ඔයාට මෙතන මගේ රට පෙන්වන්නේ නැහැ. ඉතින් මගේ රට ශ්‍රී ලංකාව.
ඉතින් මට ඒක වෙරිෆයි කරගන්න අවශ්‍යයි කියලා ඔයා එතනදී මැසේජ් එකක් ටයිප් කරන්න ඕනේ. ඉතින් ඕන තරම් ඔයාට ටූල්ස් තියෙනවා Google Translate හරහා ඔයාට සිංහලෙන් කියලා ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරලා එහෙම නැත්නම් chat GPT එක හරහා ඔයාට උදව් ගන්න පුළුවන්. ඒ විදිහට ඔයා මැසේජ් එකක් ටයිප් කරලා මෙතෙන්ට දෙන්න. මෙතන I'm not robot කියන එකට ටික් එක දීලා මෙතන send කරන්න තියෙන්නේ. ඊට පස්සේ send වුණාට පස්සේ ඔයාට ඒගොල්ලෝ ඒක රිවිව් කරලා බලලා ඇත්ත තොරතුරු තියෙන නිසා ඔයාගේ account එක verify කරනවා. හරි මම ඔයාලට පෙන්නන්නම් මේ සසල් වෙබ්සයිට් එක අනිත් print on demand වෙබ්සයිට්ස් වලින් වෙනස් වෙන්නේ කොහොමද කියලා. ඉතින් මම උදාහරණයක් විදිහට මේ invitation එක ඔයාලට අරන් පෙන්නන්නම්. දැන් මේ invitation එක ඔයා බය කෙනෙක් විදිහට ඔයාලට බයි කරන්න අවශ්‍ය නම් ඉතින් ඔයාලට මේ තියෙන ටෙක්ස්ට් එක මේ තියෙන ෆොන්ට් කලර් එක ෆොන්ට් එක ඒක ඔයාලට අවශ්‍ය නැහැ කියලා හිතන්නකෝ. හැබැයි මේකේ ෆෝමැට් එකට ඔයා කැමතියි. ඉතින් මේ ඩිසයින් ෆෝමැට් එකට කැමති නිසා ඔයාලට මේක බයි කරන්න ඕනේ. ඉතින් ඒක නිසා ඔයා මොකද්ද කරන්නේ? ඔයාලට මේක ඒගොල්ලෝ ඔප්ෂන් එකක් දීලා තියෙනවා සසල් එකෙන් පර්සනලයිස් කරන්න පුළුවන්. ඉතින් මේකේ කලර් එක, ටෙක්ස්ට් එක, ෆොන්ට් එක, ඒ වගේම ස්ටයිල් එක පවා අපිට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඉන්විටේෂන් වලිනුත් ඉන්විටේෂන් වර්ග ගොඩක් මේ සසල් එකෙන් අපිට බයර්ට ඉන්ට්‍රොඩියුස් කරලා දීලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ ඒ ස්ටයිල්ස්. ඉතින් ඔයාලට ඕනේ ස්ටයිල් එකක් මෙතනින් සිලෙක්ට් කරලා අවශ්‍ය විදිහට කස්ටමයිස් කරලා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මේක පර්සනලයිස් කරන්නේ කොහොමද කියලා. මෙතන personalize this design කියන එක ක්ලික් කරපුවාම ඔයා buyer කෙනෙක් විදිහට ඔයාට එනවා ඒතන tools text එක edit කරන්න පුළුවන් tools එනවා. ඉතින් මේ tools වලින් ඔයාට පුළුවන් ඒ format එකෙන්ම මේක edit කරන්න. ඉතින් මේකේ text එක අපිට change කරගන්න ඕනේ. ඉතින් මේ invitation එක මට අවශ්‍ය විදිහට මට ටෙක්ස්ට් එක චේන්ජ් කරගෙන මට බයි කරන්න පුළුවන්. අපි බලමු මුලින්ම කොහොමද ඩිසයින් එකක් හරියටම කරන්න කියලා. ඉතින් මෙතන ඔයාට බලා ගන්න පුළුවන් ඩිසයින් කැටගරිස් තියෙනවා. මේ කැටගරිස් වල තියෙනවා ගොඩාක් ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඒ කියන්නේ ප්‍රොඩක්ට්ස් 1000කට වඩා මේ සසල් එකේ අපිට බලා ගන්න පුළුවන්. ඔයාට එක එක ප්‍රොඩක්ට්ස් මේක සාමාන්‍යයෙන් අපි Redbubble වගේ ගත්තොත් Redbubble Tpublic වගේ ගත්තොත් ඒකේ තියෙන ගොඩක් apparel site එකේනේ දේවල් නේ. මේකේ ඒ වගේ ඊට වඩා ගොඩාක් ලොකු collection එකක් තියෙනවා, product collection එකක් තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී අපිට පුළුවන් price එක අනුව අපිට products බලා ගන්න පුළුවන්. ගොඩක්ම acrylic wall art වගේ දේවල් තමයි ගොඩක් වැඩිම price වලට තියෙන්නේ. ඉතින් මම අඩුම price එකට තියෙන සාමාන්‍යයෙන් thank you card වගේ තියෙන දේවල්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට අපිට filter option එක අපි filter කරලා ගත්තොත් අපිට පුළුවන් මේ cards වෙන වෙනම අවශ්‍ය විදිහට අපිට ඕන product එකක් price එක අනුව හදා ගන්න පුළුවන්. ඉතින් මුලින්ම මම thank you card එකක් වලට අරන් පෙන්නන්නම්. අපි thank you card එකක් තමයි හදන්න යන්නේ. thank you card එකට කොහොමද අපි design එක දාන්නේ කියලා බලමු. දැන් මේ විදිහට අපි ගත්තොත් thank you card එකේ full details customer ට preview කරලා තියෙනවා. ඉතින් මම මෙතන add design කියන එකට ගියොත් එහෙම අපිට එනවා edit කරන tool set එකක් එක්ක edit කරන්න පුළුවන් option එකක් සසල් එකෙන් දෙනවා. දැන් මෙතනදී තමයි මේක හරියට ඔයා බලා ගන්න. දැන් මම දැන් flat thank you card කියන එක ඔයා දන්නේ නැත්තම් මොකක්ද කියලා ඔයාට පුළුවන් මේ thank you card කියන තියෙන නමින් අපිට සසල් තව tab එකක් අරගෙන thank you card කියලා search කරන්න. එතකොට ඔයාලට thank you card එකක් ඔයා ගන්න විදිහට තමයි මෙතන search කරන්නේ. එතකොට බලා ගන්න පුළුවන් thank you cards වර්ග තියෙනවා. දැනට trending වෙලා තියෙන thank you cards මෙතනදී පෙන්නනවා. මම මේ thank you card එකක් මේ විදිහට select කරගන්නවා. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ format එක තමයි ඔය thank you card වලට ඒගොල්ලෝ දාලා තියෙන format එක. ඉතින් මේ format එකම ඔයාට හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් මීට සමාන format එකක් ඔයාට thank you card එකක් විදිහට ඔයාට හදා ගන්න පුළුවන්. ඉතින් මෙතනද බලා ගන්න පුළුවන් styles පෙන්නනවා. ඉතින් කැමති style එකට ඒ design එක ඒගොල්ලෝ design එක set වෙන්න අපිට හදා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් අපි මේ විදිහට මේ වගේ thank you card එකක් කොහොමද අපි හදාගන්නේ කියලා. ඉතින් අපි බලමු මේ format එක හොඳට ඔළුවේ තියාගන්න. මොකද මේ වගේ format තමයි thank you card වලට සාමාන්‍යයෙන් ගන්නෙ. ඉතින් මෙතනදී මේ අර කලින් මම පෙන්නුවා වගේම මේ edit කරන්න පුළුවන්. මේ thank you කියන එක edit කරන්න පුළුවන්. ඒකේ තියෙන text 1, text 2, ඊට පස්සේ text back side, ඊට පස්සේ your photo 1, your photo 2 කියලා තියෙනවා. ඒ වගේ photos අපිට replace කරන්න පුළුවන්. ඒ වගේම text එක අපිට අවශ්‍ය විදිහට edit කරගන්න පුළුවන්.
ඒ වගේම ඇතුළත ටෙක්ස්ට් එකත් අපිට එඩිට් කරගන්න පුළුවන්. ඒ විදිහට තමයි මේ කස්ටමර්ට දීලා තියෙන ඔප්ෂන් එක තමයි ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ. එතකොට මම මේ ඔයාලට අයිඩියා එකක් ගන්න තමයි මේ විදිහට මේ thank you card එකක් ඔයාලට ප්‍රිවිව් කරලා මේ විදිහට පෙන්නන්නේ. දැන් අපි මේ විදිහට මේ ෆෝමැට් එකටම අපි අපේ ඩිසයින් එකක් අපි හදමු. ඉතින් මම මේ පොඩි දේත් හැමදේම මම හිමීට කියලා දෙන්නේ මේක මුලින් ඉඳලම ඉගෙන ගන්න කෙනෙකුට ගොඩක් ප්‍රයෝජනවත් වෙන විදිහට තමයි මම මේ සසල් වීඩියෝ සීරීස් එක හදන්නේ. ඉතින් මම ඔයගොල්ලෝ හැම දිනාටම මේ කියලා දෙන්නේ මේ මම ෆලෝ කරපු මෙතඩ් ටික ෆලෝ කරන්න මෙතන කිසිම දෙයක් මම හංගන්නේ නැහැ. හැමදේම මම කියලා දෙනවා ඔයගොල්ලන්ට. ඉතින් මම මේ දේවල් ගොඩක් කියලා දෙන්නේ නැහැ. මං හිතන්නේ මේවා සාමාන්‍යයෙන් ගොඩක් සරලයි කියලා හිතලා. හැබැයි ඒත් මේ දේවල් තමයි ගොඩක් අපි හරියට ඉගෙන ගන්න ඕනේ. හරියට ඉගෙන ගත්තට පස්සේ මෙතනින් එහාට ඔයාට ඔයාගේ ජර්නි එක යන්න පුළුවන්. මුල්ම ෆවුන්ඩේෂන් එක අපි හරියටම දා ගන්න ඕනේ. ඒක තමයි මම මේ හැමදේම කියලා දෙන්නේ. අපි thank you card එකක් එහෙනම් ඩිසයින් කරමු. කොහොමද අපි thank you card එක ඩිසයින් කරමු? මම මෙතන add your design කියන එකට යනවා. ගිහිල්ලා ඔයාට බලා ගන්න පුළුවන් මෙතන අප්ලෝඩ් කියලා තියෙනවා. හරි මොබයිල් අප්ලෝඩ් කරන්නත් පුළුවන් එහෙම නැත්නම් කම්පියුටර් එකකින් අප්ලෝඩ් කරන්නත් පුළුවන්. මම මෙතනදී ඉමේජ් එකක් තෝරලා අරගෙන මම අප්ලෝඩ් කරගන්නවා. ඒක අප්ලෝඩ් වුණාට පස්සේ ෆ්‍රන්ට් සයිඩ් එකේ තමයි මේ ඉමේජ් එක පෙන්වන්නේ. ඉතින් ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් අපිට ඕන black and white කරන්න පුළුවන්. ඒ වගේම මේගොල්ලෝ filters දීලා තියෙනවා. මේ filters වලින් ඔයාලට කැමති විදිහට ඔයාගේ image එක කලර් කරගන්න පුළුවන්, මේ ෆිල්ටර් එකක් දාගන්න පුළුවන්, ඒ වගේම රීසයිස් කරගන්න, ස්කේල් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම මේ ඉමේජ් එක ස්කේල් කරගන්නවා මට අවශ්‍ය විදිහට. ඉතින් මේ දැනටත් තියෙන්නේ ෆ්‍රන්ට් සයිඩ් එකේ මේ ඉමේජ් එක තියෙන්නේ. බැක් සයිඩ් එකේ කිසිම දෙයක් නැහැ. ඉතින් මේ තියෙන tools හැම දෙයක්ම ඔයා පාවිච්චි කරලා බලන්න මේ වගේ edit කරන්න පුළුවන්. ඉතින් මම මේ දේවල් ගැනත් ඔයාලට කියලා දෙනවා. make this a template object කියලා මෙතනදී බලා ගන්න පුළුවන්. ඒකට ඔයා ටික් එක දුන්නොත් මොකද වෙන්නේ? දැන් මෙතන make this a template object කියලා පෙන්නනවා. එතෙන්ට ටික් එක දෙනවා. ඒක දැන් ටික් එක දුන්නාට පස්සේ ඔයාට මතකද මේ image එක replace කරන්න පුළුවන්. අපි buyer කෙනෙක් විදිහට replace කරන්න පුළුවන් මතකද? අන්න ඒ විදිහට replace කරන්න option එක තමයි මම මේ විදිහට දෙන්නේ. මේ ටික් එකෙන්. එතකොට ඔයාට බලා ගන්න පුළුවන් මෙතන image 1 කියලා පෙන්නනවා. මේ image 1 එකට ඔයාට මේ image එකට අදාළ මොකක් හරි නමක් එතෙන්ට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් image 1 තියන්නත් පුළුවන්. මම මෙතෙන්ට photo 1 කියලා දෙනවා. ඊට පස්සේ මට මෙතෙන්ට text එකක් add කරගන්න ඕනේ. මම මෙතෙන්ට thank you කියන text එක add කරනවා. ඉතින් default font එකකින් තමයි අපි දාපු text එක වැටෙන්නේ. ඉතින් අපිට පුළුවන් ෆොන්ට් එක චේන්ජ් කරගන්න පුළුවන්. මෙතන ෆොන්ට් ස්ටයිල්ස් ගොඩක් තියෙනවා. ඉතින් ඔයාට කැමති ෆොන්ට් එකක් මෙතනදී සිලෙක්ට් කරලා දීලා ඒ ෆොන්ට් ස්ටයිල් එක දෙන්න පුළුවන්. ඉතින් මම මේ ස්ටයිල් එක හොඳයි කියලා හිතලා මම ඒක දෙනවා. ඊට පස්සේ ඒක සෙන්ටර් කරලා තියාගන්න. ඉතින් ඔයාට අවශ්‍ය විදිහට ඔයා කස්ටමයිස් කරන්න. ඔයාට හොඳයි කියලා හිතෙන විදිහට මේ ෆෝමැට් එක ඔයා හදන්න. දැන් මම මේ කලින් අපි තෝරගත්ත ඉන්විටේෂන් එකේ විදිහට තමයි ඒකේ තියෙන විස්තර තමයි මම දාලා මේ අලුත් එකක් හදන්නේ. මම එතනින් text 2 කියන එකේ විස්තර ටික අරගෙන මම අලුත් text එකකට ඒ text 2 කියන එක දීලා ඒකත් ඕකේ කරනවා. මම මේ ඔයගොල්ලන්ට කියලා දෙන්න විතරයි මම මේ විදිහට ගන්නෙ. එහෙම නැත්නම් මෙතෙන්ට අපිට පුළුවන් කැමති text එකක් දෙන්න. ඉතින් මම ඔයාලට කියලා දෙන්න විතරයි මම මේ විදිහට text එකේ විදිහට copy කරලා ගන්න. ඉතින් ඒ thank you card එකේ තියෙන විදිහ ඒ විදිහටම format එකක් තමයි මම ඔයාලට හදලා පෙන්නන්නේ. එතකොට ඔයාලට idea එකක් ගන්න පුළුවන්. ඔයා අලුත් card එකක් design කරනකොට මේ විදිහට තමයි මේ tools use වෙන්නේ. ඒ වගේම මේකේ images customize කරන්න පුළුවන් විදිහට හදන විදිහ ගැන කියලා දෙන්න තමයි ඔයාලට මම මේ වීඩියෝ එකේ මම මේ design කරන option එක ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මම මේ විදිහට දෙවෙනි text එකත් මෙතෙන්ට දීලා front එකේ image එක දැම්මා, thank you කියන එක දැම්මා. ඊට පස්සේ ඊළඟ text එකත් අපි දැම්මා. ඊට පස්සේ back side එක text back side එකේ එක ගන්නවා. ඒ කියන්නේ thank you message එක මම ඒකත් copy කරලා අරගෙන
ඉතින් මේකේ තියෙන ෆොන්ට්ස් ඒ වගේම මේ යූස් කරන මේ එඩිටබල් ටූල්ස් මේ ඔක්කොම ඔයා යූස් කරලා බලන්න. එතකොට ඔයාට හුරු වෙනවා මේ ටූල්ස් ඔක්කොම. එතකොට ඔයාට ඕන විදිහට ඔයාට අවශ්‍ය විදිහට ඩිසයින් එකක් කරනකොට මේ හැම දෙයක්ම හොඳට යූස් කරන්න පුළුවන් විදිහට ඔයාගේ අත හුරු වෙනවා. ඉතින් ඒක නිසා මේ තියෙන ටූල්ස් ඔක්කොම ඔයා යූස් කරලා බලන්න. කස්ටමර්ට ඇට්‍රැක්ෂන් එක එන විදිහට අපි හොඳ ෆෝමැට් එකක් කරලා දුන්නොත් එහෙම එයා කැමති ඒකට. ඒ වගේ අර ඇට්‍රැක්ෂන් එක එන විදිහට හොඳ ෆෝමැට් එකකින් අපි ඩිසයින් එකක් කරලා දාන්න ඕනේ. එතකොට තමයි ගොඩක් අපිට සේල්ස් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනදී මම ෆොන්ට් කලර් එක චේන්ජ් කරගන්න පුළුවන් මේ විදිහට. ඉතින් මම ෆොන්ට් කලර් එක චේන්ජ් කරනවා. ඉතින් ඔයාලට කැමති කලර් එකක් දෙන්න පුළුවන්. මේ ටූල්ස් යූස් කරන විදිය ඔයා හොඳට බලා ගන්න. ඉතින් මම මෙතන බෑග්ග්‍රවුන්ඩ් එකට කලර් එකක් දෙනවා. බෑග්ග්‍රවුන්ඩ් කලර් එක ඔයාලට බලා ගන්න පුළුවන්. මේ බෑග්ග්‍රවුන්ඩ් කලර්ස් කොතනද තියෙන්නේ කියලා. මේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එක බෑග්ග්‍රවුන්ඩ් කලර්ස් ඒ වගේම අපි දාන ඉමේජ් එක පැටර්න් එකක් විදියට හදන්න පුළුවන්. මෙන්න මේ විදියට. ඉතින් මේවා හැම දෙයක්ම ඔයා යූස් කරලා බලන්න. මේ වගේ කොහොමද අපි ඩිසයින් එකක් කරනකොට මොනවද අපිට යූස් වෙන්නේ. මේ හැම දෙයක්ම අපිට ලේසි විදියට තමයි මේ සසල් එකෙන් ඒගොල්ලෝ දීලා තියෙන්නේ මේ එඩිටබල් පැනල් එක. ඉතින් මේ පැනල් එකේ ඔයාට හැම දෙයක්ම ඉගෙන ගන්න තරමට ඔයාට ඔයාගේ ඩිසයින් එක කරගන්න පහසු වෙනවා. ඒක නිසා මේ හැම දෙයක්ම ඉගෙන ගන්න බලලා ඉගෙන ගන්න. ඒ වගේම තව ඔයාට මේකේ help and support කියලා තව දේවල් තියෙනවා. ඒ හැම දෙයක්ම කියවන්න. ඒ වගේම වීඩියෝස් බලන්න. තව ඩිසයින් කරන විදියට tools use කරන විදිය තව බලන්න. ඒ වගේම ඔයත් මේ හැම දෙයක්ම use කරලා ඉගෙන ගන්න. ඉතින් මම ඔයාලට මේ උදාහරණයක් විදියට තමයි මේ edit කරලා පෙන්නන්නේ. මේ හැම දෙයක්ම ඔයාගේ knowledge එක grow කරගන්න මේ දේවල් බලලා. ඉතින් අපි දාන image එක pattern එකක් විදියටත් දාන්න පුළුවන්. මේ විදිහට මේ ටෙක්ස්ට් එකේ colors adjust කරන්න පුළුවන්. drop shadows. හරි. මෙතනදී මම thank you කියන ටෙක්ස්ට් එකටත් template option එක දෙනවා. template එකක් විදිහට මම එතෙන්ට thank you කියන එකම දෙනවා. එතන text 1 එක thank you කියලාම දෙනවා. එතකොට කස්ටමර් කෙනෙක්ට එයාට අවශ්‍ය template එකක් විදිහට මේක අවශ්‍ය template එකක් විදිහට එයා ගන්න ආවොත් එයාට පහසුවෙන්ම මේක අඳුර ගන්න තමයි මම මේ විදිහට දෙන්නේ. දෙවෙනි ටෙක්ස්ට් එකත් මම දෙනවා. දෙවෙනි ටෙක්ස්ට් එකටත් template object කියන එක දෙනවා. ඊළඟට මම back side එකට යනවා. මම ඒකටත් background color එක විදිහට front එකට දුන්නු color එකම දෙනවා. ඊට පස්සේ මෙතන text එකට මම copy කරගන්නවා මෙතන back text back එක thank you message එක මම ඒක copy කරගෙන ආවිලා මෙතෙන්ට දෙනවා. ඊට පස්සේ okay කරනවා. ඉතින් එතනදිත් අපිට font color එක font එක change කරගන්න පුළුවන්. ඉතින් අනිත් print on demand websites වලට වඩා මේක වෙනස් වෙන්නේ මේ editable panel එකත් එක්ක. ඉතින් මේ panel එක ඇතුලේ අපිට පුළුවන් අවශ්‍ය විදිහට මේ panel එක ඇතුලේම edit කරලා customer-ට format එකක් විදිහට දෙන්න. එතකොට customer-ට අවශ්‍ය විදිහට එයා customize කරලා එයා design එක buy කරනවා. ඉතින් මේ සසල් global print on demand marketplace එකේ විශේෂත්වය තමයි ඒක. ඉතින් මේ විදිහට mugs, t-shirt, wedding invitation, phone cases වගේ දේවල් ගොඩාක් sell වෙන සම්භාවිතාවයක් තියෙනවා මේ සසල් එකේ. ඉතින් වැඩිපුරම ගොඩක් ලොකු price වලට යන designs වලට වඩා මම ඔයාලට කියන්නේ ඔයා පොඩි price එකෙන් invitations වලින් පටන් ගන්න. ඒ වගේ stickers පොඩි items වලින් පටන් ගන්න. ඒ වගේම wrapping papers වගේ දේවල් තියෙනවා. ඒ වගේ පොඩි price වලට යන items වලින් ඔයා පටන් ගන්න. එතකොට ඔයාට sales ගන්න ලේසියි. ඒ විදිහට දැන් මම මෙතනට text tree එකටත් මම මෙතනදී දෙනවා text back thank you message කියන එකම copy කරලා ගිහිල්ලා මම දෙනවා එතනට. හරි. ඊට පස්සේ front side එකේ back side එකේ ඊටික හරි.
ඉතින් මම මේ ඔයාලට පෙන්වන්න උදාහරණයක් විදිහට තමයි මේ පෙන්වුවේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ප්‍රොඩක්ට් එකේ සයිස් එක. මේ ප්‍රොඩක්ට් එකේ සයිස් එකත් මෙතනදී බලා ගන්න පුළුවන්. මෙතන සම්පූර්ණ විස්තරයක් තියෙනවා. ඒ වගේ මේ ප්‍රොඩක්ට් එකේ සියලු විස්තර මැටීරියල් එකේ හැමදේම තියෙනවා. දැන් මේ විදිහට අපිට ප්‍රීවිව් එකක් බලා ගන්න පුළුවන් අපි ඩිසයින් කරපු thank you card එක. මේ ෆ්‍රන්ට් එක, මේ බෑක් එක. ඉතින් මේ බෑක් එකේ කලර්ස්, ෆොන්ට් කලර්ස් වලට වෙනස් කරගන්න පුළුවන්. මම දුන්නු කලර්ස් මම මේවට උදාහරණයක් විදිහට තමයි මේ ඩිසයින් එක කරේ. ඉතින් මම මේක ඩන් කරනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේක $1.782ක් වගේ පොඩි ගානකට තමයි විකිනෙන්නේ. ඉතින් මෙතනදී ස්ටයිල්ස් දෙකක් පෙන්නනවා. ඉතින් මේ ස්ටයිල්ස් දෙකටම අපේ ඩිසයින් එක ඕකේ වෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් බය කෙනෙකුට ගන්නවා නම් ඒකේ යාගේ පේපර් එකේ ක්වොලිටි එක, පේපර් එකේ මොඩල් එක, ඒ හැමදේම බලලා එයාට බයි කරන්න පුළුවන්. පේපර් ටයිප් එක. ඉතින් පේපර් ටයිප් එක බලලත් කස්ටමර්ට බයි කරගන්න පුළුවන්. ඉතින් කැමති ටයිප් එකක් දීලා එයාට තියෙන්නේ බයි කරන්න. ඉතින් මම මෙතන මේක සෙල් කරන්න යනවා. ඉතින් මෙතන ටයිටල් එකක් දෙන්න ඕනේ. ඉතින් මේ ටයිටල් එක අපි දෙනකොට කොහොමද අපි හරියටම ටයිටල් එකක් දෙන්නේ? දැන් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මෙයා දීලා තියෙන ටයිටල් එක. මේ අපි දෙන ටයිටල් එකට ඔටෝමැටිකලි මේ ප්‍රොඩක්ට් එකේ නම වැටෙනවා. ඒ කියන්නේ thank you card කියන නම වැටෙනවා. ඒක නිසා අපි මේ thank you card කියන එක අලුතෙන් අපි එකතු කරන්න ඕනේ නැහැ. ඉතින් මම එතනම තියෙන ඒ ටෙක්ස්ට් එකම කොපි කරගෙන ටයිටල් එකම කොපි කරගෙන ඇවිල්ලා මම මෙතෙන්ට දෙනවා. මෙතෙන්ට දීලා මම මේක පොඩ්ඩක් එඩිට් කරගන්නවා. තොර දැක්කනවා thank you card කියන එක ඔටෝමැටිකලි එකට ඇඩ් වෙනවා. ඊට පස්සේ මෙතන කැටගරි එක අහනවා. කැටගරි එක invitations, ඊට පස්සේ greeting card, thank you card කියන එක වැටෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන description එකට කැමති ඒකම දෙන්න, නැත්නම් description එකේ විස්තර ටික දාන්න. ඉතින් මෙතනදී පෙන්වන්නේ ඔයාලේ product preview එක. කස්ටමර්ට පෙන්වන්නේ මොන preview එකෙන්ද කියන එක තමයි මෙතන front එකේ පෙන්වන්න ඕන preview එක තමයි අහන්නේ. ඉතින් මෙතනින් මම කැමති මේ විදිහට මම කැමති style එකක් අරගෙන මෙතන preview එක විදිහට save කර ගන්නවා. හරි. ඊට පස්සේ මෙතන categories කියලා තියෙනවා. ඉතින් මේ categories කියන එකේදී ඔයාලට මෙතනදී ඒගොල්ලෝ දීලා තියෙන කැටගරි එක. දැන් අපි ලයිබ්‍රරි එකක පොතක් අපි ගන්න යනවා නම් ඒ හරි තැනින් ගන්නවා වගේම හරි තැනින් තියනවා වගේම අපි හරි කැටගරි එකක් අපේ ඩිසයින් එකට අදාළව අපි දෙන්න ඕනේ. ඉතින් මම මේකේ කැටගරි එකත් සිලෙක්ට් කරගන්නවා මේ විදිහට. ඉතින් ඔයාලට බලා ගන්න තමයි මම මේ හැම දෙයක්ම පෙන්වන්නේ. ඔයාටත් මේ හැමදේම තියෙනවා. account එක හැදුවට පස්සේ ඔයා ගිහිල්ලා බලන්න මේ කැටගරි ඉස්සලා රිසර්ච් කරන්න. මේ කැටගරි වලට මොනවද දාලා තියෙන ඩිසයින් කියලා බලන්න. අපි හරියටම ඒ කැටගරි එක දෙන්න ඕනේ. දැන් මම මේ දුන්න විදියට මේක ගොඩක් දෙන්නේ new baby කියන්නේ baby card thank you card එකක් පොඩි ළමයෙකුට. ඉතින් මම ඒකද මම ඩිපාර්ට්මන්ට් එක විදියට for kids කියලා දෙනවා. for kids any child කියලා දෙනවා. ඊට පස්සේ මෙතන ස්ටෝර් කැටගරි කියන්නේ අපේ ස්ටෝර් එකේ කැටගරි එක මොකක්ද කියලා අහන්නේ. ඒ කියන්නේ තමන්ගේ දැන් අපි ඉස්සලා දැම්මේ සසල් එකේ. දැන් මේ අහන්නේ ඔයාගේ ස්ටෝර් එකේ කැටගරි එක. ඉතින් මම මෙතන කැටගරිස් හදලා නැහැ. මම කලෙක්ෂන් එකක් හදනවා. මම මෙතනදී බේබි ෂවර් කියන එක හදලා gift theme යටතේ ස්ටෝර් එක ඔටෝමැටිකලි අරන් තියනවා. එතන ටයිටල් එක විදිහට මම kids කියලාම දෙනවා. ඊට පස්සේ ඩිස්ක්‍රිප්ෂන් එකට ඔයාලට දාන්න පුළුවන් මෙතන මම කිඩ්ස් යටතේ කරන හින්දා මම කිඩ්ස් ස්පෝර්ට්ස් කියලා ඩිස්ක්‍රිප්ෂන් එකට දෙනවා. ඊට පස්සේ ටැග්ස් වලට ඊට අදාළව රිලේටඩ් ටැග් පහක් අපි දෙන්න ඕනේ. ඉතින් මම මේ විදිහට
ටැග්ස් 5ක් මෙතෙන්ට දීලා ඊට පස්සේ මේ ඇඩ්ස් ටැග් කියලා තියෙනවා. ඒක මම ක්ලික් කරනවා. ඊට පස්සේ ටැග් ටික ඇඩ් වෙනවා. ඊට පස්සේ මෙතනින් ක්‍රියේට් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ ඔයාලට පේන්නේ ක්‍රියේට් වෙච්ච අපේ කලෙක්ෂන් එක. ඉතින් ඔයාලට මම එක්සැම්පල් එකක් අරන් පෙන්නන්න. මේ තියෙන කලෙක්ෂන්ස් මේ ඒ ෆ්‍රීලාන්ස් ඩිසයිනර් හදලා තියෙන කලෙක්ෂන්ස්. ඉතින් මේ එකින් එක ඒ ප්‍රොඩක්ට්ස් අරගෙන ඒ ප්‍රොඩක්ට්ස් වලට කලෙක්ෂන්ස් හදලා තියෙනවා. ඉතින් ඒ කලෙක්ෂන්ස් වලට ඩිෆරන්ට් ඩිසයින් තමයි ආ දීලා තියෙන්නේ. මේ විදිහට අපිට කලෙක්ෂන්ස් හදලා අපේ ස්ටෝර් එකට ඇඩ් කරලා තියාගන්න පුළුවන්. ඔයාගේ ස්ටෝර් එක පරණ වෙන්න කස්ටමර්ස්ලා ඔයාගේ ස්ටෝර් එකටත් ඇවිල්ලා buy කරන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ට පහසුවෙන් හොයාගන්න පුළුවන්. කලෙක්ෂන්ස් වලට ඇවිල්ලා ඒ ඩිසයින්ස් කැමති ඩිසයින්ස් වලින් buy කරගන්න පුළුවන්. ඉතින් ඒ පහසුව සඳහා තමයි අපි මේ කලෙක්ෂන්ස් හදන්නේ. ඉතින් ඔයත් කලෙක්ෂන්ස් හදන්න. ඊට පස්සේ ටැග්ස් යටතේ අපි දෙනවා ටැග්ස් කිහිපයක්. බේබි දැන් මෙතන ටැග්ස් 10ක් දෙන්න පුළුවන්. ඉතින් අපි ඒකට අදාළවම ඒ කියන්නේ අපේ ඩිසයින් අපේ ඉනිටේෂන් එකට අදාළවම අපි හදපු ඩිසයින් එකට අදාළවම ටැග්ස් 10ක් මෙතෙන්ට දෙන්න ඕනේ. ඉතින් ඔයාලට මම හදපු ඩිසයින් එක මතකයිනේ. ඉතින් ඒ ඩිසයින් එකට අදාළ ටැග්ස් කිහිපයක් මම මෙතෙන්ට දෙනවා. මෙතනදී ටැග්ස් 10ක් දෙන්න ඕනේ. ඉතින් මම ටැග්ස් 5යි දෙන්නේ. හරි. ඊට පස්සේ මෙතන additional information කියලා තියෙනවා. additional information යටතේ මෙතන G කියන කැටගරි එක දෙනවා. ඒ කියන්නේ දැන් මෙතනදී suitable audience එක තමයි අහන්නේ. suitable audience එක මොකක්ද කියලා අහන්නේ. එතකොට මෙතනදී help and support ගියාපුවම බලා ගන්න පුළුවන් මේ categories ටික. මේ categories වා කියවලා බලන්න. මේ categories වලින් මොන මොන department වලටද අපි මේ design එක present කරන්නේ කියන එක තමයි මෙතනදී තියෙන්නේ. මේ සසල් help center එක ඔයා නිතරම follow කරන්න. මෙතනදී ඔයාට ගොඩාක් information ගන්න පුළුවන්. product dimensions ඒ වගේම කොහොමද design සමහර designs වලට සමහර product වලට design දාන්න බෑ. ඉතින් මේ දේවල් බලා ගන්න පුළුවන්. හැමදේම study කරන්න. හරි. ඊට පස්සේ මම suitable audience එක විදිහට G කියන category එක දෙනවා. ඒක සාමාන්‍යයෙන් ඒක තමයි default දෙන category එක. ඊට පස්සේ product visibility කොහොමද default public තියන්න. ඊට පස්සේ product template එකක් විදිහට තියනවාද? ඒ වගේම customize කරන්න පුළුවන්ද කියන එක තමයි ඊටු ටික් දෙකෙන් තියෙන්නේ. ඒ දෙකත් ඒ විදිහටම දෙන්න. ඊට පස්සේ මෙතන royalty information කියන්නේ ඔයාට ඔයාගේ margin එක. ඔයාට ඔයාගේ මේ ප්‍රොඩක්ට් එක සෙල් වුණාට පස්සේ ඔයාට හම්බෙන මාජින් එක ප්‍රොෆිට් මාජින් එක තමයි මෙතෙන්ට දෙන්න ඕනේ. ඉතින් මෙතන අපි මාජින් එක වැඩි කරන්න ප්‍රොඩක්ට් එකේ ප්‍රයිස් එකත් වැඩි වෙනවා. ඉතින් අපි එච්චර ලොකු ප්‍රයිසස් දෙන්නේ නැතුව සාමාන්‍යයෙන් ඩිෆෝල්ට් තියෙන මාජින් එකම තියලා ඒක ඕකේ කරන්න. රොයල්ටි ගැන වැඩිපුර මේ හිතන්න එපා. මොකද මේක ලොකුවට බලන්න එපා. මුලින්ම අපි ඉස්සල්ලා අපේ ස්ටෝර් එක හදාගෙන හැමදේම කම්ප්ලීට් කරගෙන ඉස්සරහට යනකොට අපේ ස්ටෝර් එක ප්‍රොමෝට් වෙනකොට අපිට පුළුවන් ඒක හදාගන්න. ඊට පස්සේ මම මෙතන මේ දේවල් වලට ඇග්‍රී කියලා ඉතින් සසලගේ ඇග්‍රීමන්ට් එක ඇක්සෙප්ට් කරලා ඊට පස්සේ මම මෙතන ඕකේ කරනවා. ඊට පස්සේ පෝස්ට් ඇඩ් කියලා එනවා. ඊට පස්සේ මම ඇඩ් එක පෝස්ට් කරනවා. congratulations කියලා මැසේජ් එකක් එනවා. ඉතින් මේ විදිහට තමයි අපි ඩිසයින් එකක් කරන්නේ. සසල් එකට හරි විදිහට ඩිසයින් එකක් කරන්න. ඉතින් මේක තමයි බේසික්ම දේ. මේ දේත් එක්ක ඔයා තව ඔයාගේ ක්‍රියේටිවිටි එකත් එකතු කරලා ලස්සන ෆෝමැට් ටිකක් හදලා දාන්න මේ සසල් එකට. ඉතින් මේ සසල් එකේ ගොඩක්ම තියෙන්නේ මේ ෆෝමැට්. ඉතින් මේ අපේ හදපු ඩිසයින් එකම ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. ට්‍රාන්ස්ෆර් ඩිසයින් ටු ප්‍රොඩක්ට්. ඒ කියන්නේ තව ප්‍රොඩක්ට් වලට අපි හදපු ඩිසයින් එකම ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. හරි. ඒ කියන්නේ දැන් අපි හදපු ඩිසයින් එකේ ඩයිමෙන්ෂන් එකට තියෙන තව ප්‍රොඩක්ට් තියෙනවානේ. ඒ ප්‍රොඩක්ට් වලට අර ඩිසයින් එක ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. ඒ ප්‍රමාණයට තියෙනවා නම් ඒක ඕකේ. නැත්තම් තව වෙනත් ප්‍රොඩක්ට් වලට මේක දාන්න ගියොත් ඒක සමහරවල් ටෙක්ස්ට් එක කැපෙනවා, ඉමේජ් එක කැපෙනවා. ඒ වගේ ප්‍රශ්න වෙනවා. ඉතින් ඒක නිසා මම කියන්නේ 1 by 1
පුළුවන් තරම් ඩිසයින් එක අපි එඩිට් කරලා ප්‍රොඩක්ට් එකට හරියට අපි ඇඩ්ජස්ට් කරලාම පබ්ලිෂ් කරන එක තමයි හොඳම දේ. මේ විදිහට දාන්න නැතුව මේ විදිහට දාන්න පුළුවන්. නමුත් අර විදිහට කරනවා නම් කියන්නේ මුලින්ම අපි මේ සසල් එකට ඩිසයින් දාන්න පටන් ගත්ත විතරනේ. ඒක නිසා ඒ විදිහට මුලින්ම අපි ඩිසයින් හදලා එකින් එක දානවා නම් හොඳයි කියලා මම හිතනවා. ඉතින් මෙතන බලා ගන්න පුළුවන් earning summary එක මේ earning යටතේ. ඉතින් මේ කිසිම earning එකක් නැහැ. හැබැයි දවස් 30ක් ඇතුළත අපිට payments ආවොත් ඊළඟ මාසෙට calculate කරලා ඒගොල්ලෝ අපිට payment එක හදනවා. ඉතින් payment එක ගන්නත් අපි tax form එක හරියට fill කරන්න ඕනේ. tax form එක fill කරන විදිහ ගැන මම ඊළඟ වීඩියෝ එකේදී අරගෙන එන්නම්. අපි හරියට tax form එක fill කරන්නේ කොහොමද? එතකොට අපේ tax form එක එකපාරින්ම ඒගොල්ලෝ accept කරනවා. ඉතින් අද මම කතා කරේ account එකක් සසල් account එකක් හදන විදිය, ඒ වගේම design එකක් place කරන විදිය, design template එකක් හදන විදිය, customer ට customize කරලා ගන්න පුළුවන් විදියට design template එකක් හදන විදිය ගැනයි ඒ වගේම ඩිසයින් එක දාන විදිය ඩිසයින් එක දානකොට මොනවද අපි යූස් කරන ටූල්ස් ඒ හැම දෙයක්ම කොහොමද අපි පාවිච්චි කරන්න කියලා බේසික් දැනුම තමයි මම ඔයාලට දුන්නේ. ඉතින් මේ දේවල් එක්ක ඔයා තවත් මේ දේවල් ඉගෙන ගන්න ඕනේ. ඉතින් මේ හැම දෙයක්ම දැනුම හොයාගෙන ඉගෙන ගන්න WhatsApp group එක තියෙනවා. මගේ WhatsApp group එකටත් එකතු වෙන්න. ඒ වගේම මම ඉදිරියටත් සසල් ගැන playlist එකක් ඔයාලට අරගෙන එනවා. ඒ playlist එකේදී ඔයාට සසල් ගැන ඉස්සරහට ගොඩාක් දේවල් earning එකක් ගන්න තැනට මම ඔයාට උදව් කරනවා. ඉතින් ඒක නිසා subscribe කරලා තියාගන්න දැම්මම. ඉතින් ඔයා collections හදන්න ඒ වගේම categories හදන්න තව stores වලට ගිහිල්ලා මේකේ තියෙනවා designs ගොඩක් sell වෙන දැනට trending sell වෙන designs තියෙනවා. ඉතින් මේ trending sell වෙන designs හොයාගෙන ගිහිල්ලා ඒ designs වලට අදාළව කරපු freelance designer හොයාගෙන ඒ ඩිසයිනර්ගේ ස්ටෝර්ස් වලට ගිහිල්ලා බලන්න. ඒගොල්ලෝ කොහොමද ප්‍රොඩක්ට් ලිස්ට් කරලා තියෙන්නේ, වගේම මොන ට්‍රෙන්ඩින් ප්‍රොඩක්ට් දාලා කරලා තියෙන්නේ, කැටගරිස් කොහොමද හදලා තියෙන්නේ, වගේම කලෙක්ෂන්ස් කොහොමද හදලා තියෙන්නේ. ඉතින් මේ හැම දෙයක්ම ඔයා ගිහිල්ලා බලලා ඔයාගේ ස්ටෝර් එකත් ඒගොල්ලන්ගෙනුත් ඒ ස්ටෝර්ස් බලලා ඉගෙන ගන්න. ඒ වගේම සසල් help and support එකෙන් ඔයාට ආටිකල්ස් දීලා තියෙනවා. මේ ආටිකල්ස් හැම එකක්ම කියවන්න. මේවා ඔයා කියවපුවම ඔයාට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉස්සරහට සසල් එකේ අලුත් නිවුස් එනවා, ඒ වගේම policies update වෙනවා. ඉතින් දැන් මේ වීඩියෝ එක කරනකොට තියෙන policies නෙමෙයි, තව ඉස්සරහට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ හැම දෙයක්ම ඔය අප්ඩේට් එකේ ඉන්න ඕනේ. දැන් ඔයා කරන job එක, ඉතින් මේක ඔයාට part time වුණත් ඔයා මේ කරන job එකක්නේ. ඉතින් මේ creative design එකක් upload කරන එක විතරක් නෙමෙයි, මේක ඇතුලේ ඒ company එකක්. ඉතින් මේ සසල් company එකෙන් දීලා තියෙන rules and regulations අපි හරියටම follow කරන්න ඕනේ. ඒවා අපි දැනගන්න ඕනේ. ඒ වගේම අලුතෙන් එන ඒගොල්ලන්ගේ policies follow කරන්න ඕනේ. ඒ වගේම අලුතෙන් එන products අපි දැනගන්න ඕනේ. ඒ products එකින් එකට එන design dimension අපි හරියට දැනගන්න ඕනේ. ඉතින් මේ එක product මේ හැම product එකකටම මේ accessories, baby and kids, clothing, ඊට පස්සේ craft items, office and school, මේ හැම දෙයකටම මේ හැම product එකකටම dimension එකක් තියෙනවා. මේ හැම දෙයක්ම ඔයා ඉගෙන ගන්න, බලන්න, හොයන්න, ඒ හැමදේම හොයාගෙන හරි විදිහට ඩිසයින් අප්ලෝඩ් කරන්න. ඉතින් මේකෙදිත් copyright issues තියෙනවා. ඔයා Canva එකෙන් ඒ වගේම AI arts දැම්මට කමක් නැහැ. මේ හැම දෙයක්ම ඔයාගේ editing software එකකින් edit කරලාම ඔයා මේකට add කරනවා නම් හොඳයි. මොකද නැත්තම් නිකම්ම අපි Canva එකෙන් වගේ elements අරගෙන දැම්මාම ඒකින් වෙන්නේ ස්පෑම් වෙනවා. ඒක ගොඩක් මේ සසල් එකට අහු වෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් කරන්න එපා. පුළුවන් නම් ඔයාට ඔයාගෙම විදිහට ඔයාට චිත්‍ර අඳින්න පුළුවන් නම්, ඔයාට ඩිසයින් අඳින්න පුළුවන් නම්, ඉලස්ට්‍රේටර් පුළුවන් නම් ඒ වගේම ඔයා ප්‍රයෝජනයක් ගන්න. ඒ වගේම කොපිරයිට් වෙන ඩිසයින්ස් ගන්න එපා. පුළුවන් තරම් ඔයාගෙම ඩිසයින් එකක් විදිහට ඔයා එඩිට් කරන්න, අප්ලෝඩ් කරන්න බලන්න. මේ ස්ටෝර් එක පුළුවන් තරම් ඔයා සෙටප් කරගන්න. ඩිසයින් දාන ප්‍රමාණය බලලා ඒක කම්ප්ලීට් කරගෙන 100%ක් වෙනකම්ම කම්ප්ලීට් කරන්න, ෂෙයා කරන්න. social media Facebook page එකක් වගේ හදාගෙන Facebook page එකට share කරන්න. ඒ වගේම ඔයාට පුළුවන් මේකේ තියෙන ඔයා තව follow කරන designers ලා ඉන්නවා නම් ඒ designers ලාගේ design like කරන්න. ඉතින් අපේ store එක setup වෙන task ටික ඔයා complete කරන්න ඕනේ හරියටම. එහෙම කරොත් තමයි ඔයාගේ store එකේ performance හැදෙන්නේ. එහෙම නැත්නම් අපි නිකම්ම හිටියොත්, අපි design දදා නිකම්ම හිටියොත් අපේ ස්ටෝර් එක ඒගොල්ලෝ රෑන්ක් කරන්නේ නැහැ.
එහෙම වුණොත් එහෙම අපිට ට්‍රැෆික් එකක් ජෙනරේට් වෙන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ සාමාන්‍ය සසල් එක ඇතුළෙම අපි ට්‍රැෆික් එකක් හැදිලා අපේ account එකේ තියෙන ඩිසයින්ස් කස්ටමර්ස්ලට පෙන්වන්න නම් අපි හරියට මේකේ ඒ සසල් එකෙන් දීලා තියෙන ඊගොල්ලෝ කරන්න තියෙන ටාස්ක් ටික අපි කම්ප්ලීට් කරන්න ඕනේ. ඒ වගේම policies follow කරන්න ඕනේ. ඒ හරි dimensions වලට දාන්න ඕනේ. ඉතින් ඒ වගේම artwork reject වෙන්න පුළුවන් copyright issues තිබ්බොත් එහෙම. ඉතින් ඒගොල්ලෝ එහෙම තිබ්බොත් එහෙම අපිට message එකක් දෙනවා. ඉතින් මේ විදිහට artwork එක අපි අයින් කරනවා. නැවත artwork එක upload කරන්න එපා. මෙතන අපේ වැරද්දක් තියෙනවා නම් අපිට නැවත මැසේජ් ඊමේල් එකක් දාන්න. එහෙම නැත්නම් අලුතෙන් මේ අප්ලෝඩ් කරන්න එපා මේ ඉමේජ් එක කියලා අපිට මැසේජ් එකක් එනවා ඊමේල් එකක්. ඉතින් ඒ ඊමේල් එක එවපුවාම ඔයා ඒ අයින් කරපු ආර්ට්වර්ක් එක නැවත අප්ලෝඩ් කරන්න යන්න එපා. කොයිම වෙලාවකවත් ඔයා ඊට සමාන වෙන ආර්ට්වර්ක් එකක් ඔයා හදලා අප්ලෝඩ් කරලා ප්‍රශ්නයක් නැහැ. නමුත් එහෙම රිජෙක්ට් වෙන ආර්ට්වර්ක් නැවත අප්ලෝඩ් කරන්න යන්න එපා. එහෙම වුණොත් ඔයාගේ සසල් account එක සස්පෙන්ඩ් වෙන එකයි වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක ටිකක් දිග වීඩියෝ එකක් වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. මොකද මේ වීඩියෝ එකේ ගොඩක් දේවල් කතා කරා. සසල් account එකක් හදන විදිහ, ඩිසයින් එකක් අප්ලෝඩ් කරන විදිහ, tools හරියට අපි use කරන විදිහ, ඒ වගේම අපිට අපි ඩිසයින් එක හදලා ඒක ෆෝමැට් එකක් විදිහට කස්ටමර්ට කස්ටමයිස් කරගන්න පුළුවන් විදිහට මේ හැමදේම කරන විදිහ ගැන බේසික් නොලෙජ් එකක් මම මේ වීඩියෝ එකේදී අරගෙන ආවා. ඉතින් මේ වීඩියෝ එකට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔයා SL Mr. Brother YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම subscribe කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න. ඒ වගේම Redbubble ගැන, TeePublic ගැන, සසල් ගැන, Printable ගැන මම වීඩියෝ සීරීස් එකක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ හැමදේම බලන්න, දැනුම share කරගන්න. මගේ WhatsApp group එකක් තියෙනවා. ඒකත් එක්කත් එකතු වෙන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ඔයාගේ යාළුවන්ටත් recommend කරන්න, share කරන්න. ඒ වගේම print on demand website එකක් ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ comment section එක ඔයාලට open වෙලා තියෙන්නේ. ඉතින් ඔයා comment එකක් දාන්න. එතකොට මම මේක බලලා ඔයාලට මම දන්න දේ share කරගන්නම්. ඉතින් හැමෝටම ආරාධනා කරනවා SL Mr. Brother YouTube channel එකත් එක්ක දිගින් දිගටම එකතු වෙන්න කියලා. ඉතින් print on demand ගැන මගේ channel එකේ දිගටම කතා කරනවා. ඒ වගේම WhatsApp group එකටත් එකතු වෙන්න. එහෙනම් මම මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින්ම හමු වෙනකන් ගිහින් එන්නම්. සුබ දවසක්. ජය වේවා.